Google එකේ සහ YouTube එකේ ගුවන් යාන නඩත්තු කිරීම ගැන අහලා තියෙන අංක 1 ප්‍රශ්නය. ගුවන් යාන නඩත්තු කිරීම ඉංජිනේරුවෙක් කීයක් හොයනවද? අද මේ වීඩියෝ එකේ මම ගුවන් යාන නඩත්තු කිරීමේ තාක්ෂණික ශිල්පියෙක් සහ ගුවන් යාන නඩත්තු කිරීමේ ඉංජිනේරුවෙක්ගේ පඩි ගැන කතා කරන්න යන්නේ. මේ වීඩියෝ එක මම කැටගරි 3කට කඩනවා. 1 ලංකාව, 2 යුරෝපය, 3 මැද පෙරදිග රටවල්. අපි බලමු ඔයාලා ගුවන් යාන නඩත්තු කිරීමේ ඉංජිනේරුවෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලට කීයක් හම්බ කරන්න පුළුවන්ද කියලා. අපි මේ වීඩියෝ එකට. අපේ ලංකාවේ ඉන්න දැවැන්තයෝ දෙන්නෙක් තමයි මේ ගුවන් යාන නඩත්තු කිරීමේ ඉංජිනේරු වංශයෙන් ෆිට්සෙයා සහ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. අපි පටන් ගමු ෆිට්සෙයා එකෙන්. මේක පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ෆිට්සෙයා එකේ පඩි වාර්තා ගන්න හරිම අමාරු වුණා. මොකද හුඟ දෙනෙක්ගෙන් අහන්න වුණා. සමහර අය ඒවා හරියට කියන්නේ නැහැ. සමහර අය කියන්න කැමති නැහැ. ඉතින් හුඟ දෙනෙක්ගෙන් අහලා මේ වීඩියෝ එක කරන්නම මට මාස කිහිපයක් ගත වුණා. ඉතින් මේ පඩි වාර්තා ඔයාලා ෆිට්සෙයා එකේ හෝ ශ්‍රී ලංකන් එකේ වැඩ කරනවා නම් පොඩ්ඩක් වැරදි නම් මං එක්ක තරහ වෙන්න එපා. මම මේ පුළුවන් තරම් ලං කරලා තමයි මේ පඩි වාර්තා ටික කියන්නේ. ඉතින් මේ අවට ගාණක් තමයි මේ එයාලයින් වල ගෙවන්නේ. ෆිට්සෙයා එකට ගුවන් යාන නඩත්තු කිරීමේ පාඨමාලාවක් කරලා මුලින්ම යනවා ඔයාලා ට්‍රේනි කෙනෙක් හැටියට. නැත්නම් එයාලා T0 කියනවා. නැත්නම් එයාලා on the job trainee කියලාත් කියනවා. මෙයාලට පඩිය මාසයට රුපියල් 40000ක් 45000ක් අතර තමයි හම්බෙන්නේ. ඒ වගේම මේක T1 වලට ගියාම ටෙක්නීෂියන් 1 කියන ලෙවල් එකට ගියාම ඔයාලට මාසයට 1,50,000ක් හොයන්න පුළුවන්. මම දන්නේ T0 සහ T1 අතර කොච්චර අවුරුදු ගාණක් තියෙනවද කියලා ඒ ગેප් එකට යන්න. හැබැයි මේක තමයි මට දැනගන්න හම්බුනේ. එතකොට සීනියර් එයාර්ක්‍රාෆ්ට් ටෙක්නීෂියන් කෙනෙක් හැටියට ඔයාලට ලක්ෂ 2.5ක් හොයන්න පුළුවන් මාසයට ෆිට්සෙයා එකේදී. එතකොට අපි බලමු ලයිසන්ස් එයාර්ක්‍රාෆ්ට් මේන්ටනන්ස් එන්ජිනියර් කියන්නේ බලපත්‍රය තියෙන ගුවන් යාන නඩත්තු කිරීමේ ඉංජිනේරුවෙක්ට ලක්ෂ 5ක් වෙනකන් මාසයකට හොයන්න පුළුවන් ෆිට්සෙයා එකේ. අන්තිමට අපි සීනියර් එයාර්ක්‍රාෆ්ට් මේන්ටනන්ස් එන්ජිනියර් ගත්තොත් එයාලට ලක්ෂ 7ක් ලක්ෂ 7.5ක් අතර මාසෙට හොයන්න පුළුවන් කියලා තමයි මට ආරංචි වුණේ. ඉතින් මේ තමයි ෆිට්සෙයා එකේ ඔයාලගේ පඩි වාර්තාව මාසෙකට කීයක් හම්බ කරන්න පුළුවන්ද කියලා. දැන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ T1 entry role එකකට 1,50,000ත් 1,80,000ත් අතර තමයි මට උත්තර හම්බුනේ. එතකොට මේ ගාන ඇතුළත තමයි T1 රෝල් එකේ එක්කෙනෙක් හම්බ කරන්නේ. ඒ වගේම T2 රෝල් එක, ඒ කියන්නේ ටෙක්නීෂියන් 2 කියන රෝල් එකේ 2,60,000ක් වෙනකම් මාසෙට හම්බ කරන්න පුළුවන්. ශ්‍රී ලංකන් එකේ T3 රෝල් කියලා එකකුත් තියෙනවා. ඉතින් මේ T3 රෝල් එකේ ලක්ෂ 4ත් ලක්ෂ 5ත් අතර මාසයකට හම්බ කරන්න පුළුවන්. එතකොට ගුවන් යාන නඩත්තු කිරීමේ ඉංජිනේරුවෙක් හැටියට පටන් ගැම්මේ පඩිය වෙනවා ලක්ෂ 5ත් 5මාරත් අතර. ඒ වගේම සීනියර් එයාර්ක්‍රාෆ්ට් මේන්ටනන්ස් එන්ජිනියර් කෙනෙක් නැත්නම් ඩියුටි එන්ජිනියර් කෙනෙක්ට හොයන්න පුළුවන් ලක්ෂ 10ත් ලක්ෂ 15ත් මාසයකට. ඉතින් මේ තමයි මට ලංකාවෙන් හොයාගන්න හම්බෙච්ච වැටුප්. මේකෙන් පස්සේ අපි යන්නේ යුරෝපයට, ඊට පස්සේ මැද පෙරදිග රටවල් වලට. එක දෙයක් මම මතක් කරලා ඉන්න ඕනේ. කරුණා කරලා ලංකාවේ පඩිය මේ රටවල් වලට සමාන කරන්න හදන්න එපා. ලංකාවේ අඩුවෙන් ගෙවනවා කියලා කියන්න එපා. අමතක කරන්න එපා අපේ ලංකාව ඇවිල්ලා හුඟක් කරදර වලට මුහුණ දීපු රටක්. ඉතින් මේ රටේ මේ ගෙවන පඩි ඇත්තටම හොඳයි යුරෝපයේ සහ මැද පෙරදිග රටවල් එක්ක සංසන්දනය කරද්දී. ලංකාවේ වැටුප් කෙනෙක්ද මට කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා. ලංකාවේ ටැක්ස් තියෙනවා. මේ වලට අපි ඉන්කම් ටැක්ස් කියලා කියනවා. මේ ටැක්ස් වලට අඩු වෙනවා ඔයාලගේ පඩිය. ඒකත් හොඳට මතක තියාගමු. පොඩි දෙයක් මතක් කරලා ඉන්න මේ වීඩියෝ හදන්න මට සාමාන්‍යයෙන් හුඟක් කාලයක් යනවා. හොඳ උදාහරණයකට මේ වීඩියෝ එක මට ලංකාවේ සැලරිස් ටික ගන්නම මාස 3ක අගේ කාලයක් ගියා. ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි හුඟක් මගේ වීඩියෝ බලන
හුඟක් කිව්වේ 54.3%ක්ම මගේ channel එකට subscribe කරලා නැහැ. ඉතින් සමහර අය මට කියනවා ඔයා මේක කියද්දි තමයි මතක් වුණේ කියලා. ඒ හින්දා බලන්න ඔයාලා subscribe කරලාද කියලා. subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. ඒක මට හුඟක් උදව් වෙයි. මගේ හීනේට යන්නේ ඒ තමයි subscribersලා ලක්ෂයට යන්න. ඉතින් මාත් ආසයි subscribersලා ලක්ෂයේ අර play button එක අරන් මේ අයිනෙන් ගහලා තියන්න. එතකොට ඔයාලටත් පේනවා මටත් පේනවා අපි දෙගොල්ලොන්ගෙම මේක ජයග්‍රහණය. ඉතින් බොහොම ස්තුතියි subscribe කරලා නම් අපි ඊටු ටිකට යමු. අපි යමු යුරෝපයට. යුරෝපය මං කොටස් දෙකකට කඩනවා. යුරෝපයේ තියෙනවා හුඟක් සල්ලි තියෙන රටවල්. ඒ වගේම යුරෝපයේ තියෙනවා වැඩි සල්ලි නැති රටවල්. එතකොට මේ රටවල් දෙක අතරත් පඩි හුඟක් වෙනස් වෙනවා. අපි බලමු යුරෝපයේ සාමාන්‍ය ඉතාලිය, මෝල්ටාව, ස්පාඤ්ඤය වගේ රටවල් වල ගුවන් යාන නඩත්තු කිරීමේ ඉංජිනේරුවන්ට සහ ටෙක්නීෂියන්ලාට ගෙවන ගණන්. entry level aircraft technician කෙනෙක්ට T1 කියලා කියනවා. අපි යූරෝ 1850ක් මාසෙට හොයන්න පුළුවන්. ඒ වගේම technician level 2 2850ක් වෙනකම් මාසෙට හොයන්න පුළුවන්. ඒ වගේම ගුවන් යාන නඩත්තු කිරීමේ ඉංජිනේරුවෙක්ට 4088ක් වෙනකම් මාසෙකට හොයන්න පුළුවන්. ඒ වගේම කැටගරි C නැත්නම් සීනියර් ඉංජිනේර් කෙනෙක්ට යූරෝ 5500ත් 6000ත් අතර හොයන්න පුළුවන්. ඒ වගේම අපි අයර්ලන්තය වගේ ගත්තොත් එයාලා එයාක්‍රාෆ්ට් මෙකැනික් කෙනෙක්ට හෝ ටෙක්නීෂියන් කෙනෙක්ට යූරෝ 4000ත් 4500ත් අතර මාසෙට හම්බ කරන්න පුළුවන්. ඒ වගේම ගුවන් යාන නඩත්තු කිරීමේ ඉංජිනේරුවෙක්ට බලපත්‍ර සහිතෙක් කෙනෙක්ට යූරෝ 7500ත් 8800ක් අතරේ හොයන්න පුළුවන්. ඉතින් මේ පඩි ගෙවන තැනට අපිට නමක් දෙන්නත් පුළුවන් ආයතනය Ryanair. Ryanair එයාලගේ පඩි එයාලගේ වෙබ්සයිට් එකේම දාලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ගිහලා බලන්න මෙකැනික් කෙනෙක් ඉන්නවා නම් එයාලට කොච්චරක් හම්බෙනවද, ඉංජිනේර කෙනෙක් ඉන්නවා නම් කොච්චරක් හම්බෙනවද කියලා. දැන් අපි මැද පෙරදිග රටක එයාලයින් එකක් බලමු. අපි හැමෝම දන්න Emirates එයාලයින් එක. මෙයාලගේ එක දෙයක් තියෙනවා. මෙයාලගේ ඉන්කම් ටැක්ස් එකක් නැහැ. එතකොට ඔයාලට මම මෙතන කියන ඔක්කොම සල්ලි ඔයාලගේ බැංකු පොතටයි යන්නේ. Emirates Airlines එකේ පටන් ගන්න aircraft technician කෙනෙක්ගේ ඉඳලා සාමාන්‍ය experience තියෙන technician කෙනෙක්ගේ පඩි පරතරය තමයි ඩොලර් 2180ත් 3500ත් අතර. ඒ වගේම experience aircraft technician කෙනෙක්ට 3800ත් 4300ක් හොයන්න පුළුවන් මාසෙට මේ US ඩොලර් වලින්. ඒ වගේම licensed aircraft maintenance engineer කෙනෙක්ට බලපත්‍රයක් තියෙන ගුවන් යාන නඩත්තු කිරීම ඉංජිනේරුවෙක්ට මෙයාලගේ US ඩොලර් 5450ත් 6530ත් අතර හොයන්න පුළුවන්. ඒ වගේම senior aircraft maintenance engineer කෙනෙක්ට 6800ත් 7620ක් අතර මාසෙකට හම්බ කරන්න පුළුවන්. ඒ වගේ මේක කියපු දෙයක් තමයි A380 හෝ Boeing 777 type rating එකක් ඔයාලගේ බලපත්‍රයේ තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් US ඩොලර් 7620ක් වෙනකන් හොයන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදී ඔයාලට දෙයක් හරිම පැහැදිලි. ලංකාව, යුරෝපය සහ මැද පෙරදිග රටවල් වල ඒ තමයි ලයිසන් එකට පඩිය පුදුමාකාර විදියට වැඩි වෙනවා. ඉතින් ඔයාලා හැමෝම මහන්සි වෙන්න ඕනේ ගුවන් යාන නඩත්තු කිරීමේ පාඨමාලාවක් කරලා ලයිසන් එකට මහන්සි වෙලා වැඩ කරන්න. ඉතින් ඒ ලයිසන් එක විතරක් ඔයාලගේ ඉලක්කය හැටියට තියාගන්න. ඔයාලට ගුවන් යාන නඩත්තු කිරීමේ ලයිසන් එකක් ගන්න විදිය දන්නේ නැත්නම් මේ වීඩියෝ එකත් බලන්න. මේක ඔයාලට උදව් වෙයි. ඉතින් මම තව වීඩියෝ එකක් එක්කලා අපෙන් සතියේ එන්නම්. එතකන් keep fixing.